දැන් ආණ්ඩුව ගොඩක් වැඩ කරානේ මහින්ද මහත්තයා වගේ දෙරින් එළියට යනවා. උගන්ඩාවේ සල්ලි විනා. උතුමාලිකම් මුතුම විවේචනය කරා. ඇත්තටම අපි ඒකේ පැන ගොඩාක් සතුටු වෙනවා. මේ ආණ්ඩුව ආවේ ගමම්ම ඒ වගේ කිව්ව දේවල් කරා. මහින්ද රාජපක්ෂ මැතිතුමා ගෙදරින් එළියට දැම්මා. මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ කාලේ වෙච්ච ඒ හොරකම් කරපු ඒ සියල්ලම අද බන්ධනාගාරේ. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලේ අර මේ මාධ්‍යවේදී ඝාතනය කරා ලසන්ත වික්‍රමතුංග මැතිතුමා ප්‍රදීප් එක්නැලගේ මැතිතුමා ඇතුළු ඒ කණ්ඩායමේ වගේ උත්තර කරුවන් අද සියල්ලම නීතිය හමුවට ගෙනල්ලා තියෙනවා. පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු හොයලා දඩුවම් දීලා විදුලි බිල හොඳටම අඩු කරලා හොඳටම දැන්නලා පෙට්‍රල් ඩීසල් භූමි තෙල් දැන් ඇත්ති තරම් අපි ගහ ගන්නවා. මොකද මිල ගණන් පුදුම අරාබියටත් වඩා අඩුයි. අපේ පෙට්‍රල් ඩීසල් භූමි තෙල් වල මිල ගණන් මිල සූත්‍රය දැන් අවශ්‍ය කරලා මේගොල්ලෝ කිව්ව හැම දෙයක්ම කරලා තියෙනවා. හරියට සතුටුයි. පුදුම සන්තෝෂයි. පුදුම සන්තෝෂයි. මොනේ පේනවා සල්ලෝසේ ගියා කියලා. දැන් ඉදා වත්තේ කොච්චර ඉන්නද? ක්‍රීඩාව කීයටවත් මම හිතන්නේ මේක මාධ්‍යෙන් ගියා වැඩි වුණා. යන්නේ නෑ මාධ්‍යෙන් ගියා වෙනද මොනරෙක් මේ වදුරු කීප දෙනෙක් එනවා. එකෙක් හිටියේ නෑ කියන්නකෝ. ඒකෝ ටීවී වල නෑ මම හිතන්නේ මේ මාධ්‍යෙන් තමුන්නාන්සලා ඔබ ගැන වැඩිපුර කතා කරපු හින්දා ඔක්කොම රිලව් ටික ඔක්කොම වදුරු ටික ඔක්කොම මොනරු ටික වෙනම සාකච්ඡාවක හැංගිලා. ඉතින් ඒ අය අපේ ගෙවල් වතු වලට ආවේ නෑ. මම හිතන්නේ දැන් නාමල් කරුණාරත්න මහත්තයාට කියන්නේ තව දවසක් තව සතියකින් දෙකකින් තව විනාඩි 5ක් නියම කරන්න. මේ වගේ විහිළුකාර ආණ්ඩුවක් ගොඩ කාලෙකින් දැන්. ඒ කියන්නේ ආණ්ඩුවේ මන්ත්‍රීවරු කියන දේ සතුන්ටත් තේරෙනවා. නෑ ඉතින් පැහැදිලිව මේගොල්ලන්ට පුළුවන් ඇත්තටම සතුන්ටත් කතා කරන්න. දොස්තර හොඳයිද? දොස්තර හොඳයිද වගේ සතුන්ටත් කතා කරන්න පුළුවන්කම ඇති. අපි දන්නේ නැති වුණා. දීදුරට තියාගෙන ඉන්නවා. ඔව්. අර මොන්න කලාපම් මේ එමත්තුමාලා ගණන් කර දැක්කා ව්‍යවස්ථානේ. ඔව්. අපි දැක්කා ඉතින් ගණන් කර තමයි ඉන්න වෙන්නේ. දැන් ඉගාපේන අලියගෙන් දුන්නා. නාමය ඔබතුමාට ටෙලිෆෝන් අපිට ටෙලිෆෝන් එකෙන් දෙනවා. කවුද දැන් කොළඹ නගරාධිපති අපේක්ෂක? මට බාරගිලා තියෙන ගම්පහ ගම්පහ දිස්ත්‍රික්කයේ අපි සියලුම පළාත් පාලන ආයතන 19ක් තියෙනවා. ඒ සියලුම පළාත් පාලන ආයතන 19ම අපි මේ වෙනකොට නාම යෝජනා සකස් කිරීමේ කටයුතු ආරම්භ කරලා තියෙනවා. භූතැන්වල අපි අවසන් කරා. ඉතින් ඉතා සාර්ථකව අපි මේ කටයුතු කරනවා. කොළඹ නගර සභාවත් ඇතුළු අපේ පළාත් පාලන ආයතන ගණනාවක් ජයග්‍රහණය කරන්න පුළුවන් දක්ෂ කණ්ඩායමක් අපි ඉදිරියට කොළඹ එහෙම දැන් සමාන දිනයකට කලින් තමයි MPP එක තමන්ගේ නගරාධිපති අපේක්ෂිකාව නම් කරේ. මේ පරක් මේ කියන්නේ දාන්න කෙනෙක් නෑ. මොකද බල බල ඉන්නවා. වැරදි. අවුරුද්දකට කලින් එයාව නම් කරේ. මාන්නයකට කලින් නෙමෙයි. ඔව් අවුරුද්දකට කලින්. හැබැයි එයා පාර්ලිමේන්තු ඡන්දෙත් ඉල්ලුවා. පාර්ලිමේන්තු ඡන්දෙ මේව හේදිලා ජයග්‍රහණය ගත්තට එයාට පාර්ලිමේන්තු වෙන්න බැහැ. එයා පාර්ලිමේන්තු ඡන්දෙ පරිදිත් එක්කනා තමයි. ඔව් මන් දන්නේ මේක මන් දන්නේ මට අපිට කියනවා ඒ කණ්ඩායමක් එකතු වෙලා එයාව පැලඳුවා කියලා. ඉතින් මේ පාර දැම්මේ යා පරදිනවා. ඒක තමයි. ඒකටත් දන්නේ දැම්මේ. දැන් ඔතන සතුටුයි. ඒක තමයි. අපි කියලා දැම්මේ. ඒ කියන්නේ පරදින්න පුළුවන් කියලා දැම්මේ. දැන් ඔබතුමනේ සහයෝගයට එක්සත් ජාතිපති දෙකට එකතු කරලා කතා වෙලා ඉස්සද්දාම කොරෝනාවට මට ඒක මොකද වෙන්නේ? අපේ මේ සාකච්ඡාවල් දියත් කරේ මේ පළාත් පාලන මැතිවරණ ඉලක්ක කරගෙනම නෙමෙයි. මේ පළාත් පාලන මැතිවරණයෙන් එහාට අපි පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ සභාවල් පිහිටීමේදී ඒ විතරක් නෙමෙයි ඉදිරියේදී අපි වැඩ කළ හැකි තැන්වල එකට වැඩ කරන්න අපි කටයුතු කරන එක ඉස්සත් ජාතික පක්ෂයට පමණක් සීමා වෙච්ච කාරණාවක් නෙමෙයි. අනිත් දේශපාලන පක්ෂත් එක්කත් අපි සුසු තැන්වලදී අපි එකට වැඩ කරන්න සූදානම්. දැන් ජනාධිපතිවරණයේදී ඔබතුමාලා තමයි ඉගෙනීම හිටියේ මාස ගානකට කලින්. නමුත් අන්තිමට 103 පක්ෂයක් ඇවිල්ලා යට කරන්නේ.
පළාත් පාලන අධිකරණයේදීත් ඔය ආමල් රාජපක්ෂ සර්වජන බලය එන්නේ යට කරන්නේ ඇයිද දන්නේ නැහැ. කොහේ යට කරනද ඕන ඔක්කොත් දානවා අපි ඒ කාටවත් බෑ කියලා ඒගොල්ලන්ගේ දේශපාලනය කරන්න බෑ. නමුත් ඒක අපිට අභියෝගයක් නෙමෙයි. සමගි ජන බලවේගයට අභියෝගයක් නෙමෙයි. පළාත් පාලන ආයතන එකක්වත් ගම්පහ අපි ලංකාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ විතර නෙමෙයි ලංකාවේ පළාත් පාලන ආයතන බහුතරයක් ජයග්‍රහණය කරන්න අපි ඒ ශක්තිය අපි යොදනවා. මේ රටේ ජනතාවටත් වගකීමක් තියෙනවා. මේ රටේ ජනතාවත් දැන් මේ රැවටෙනවා කියන එකේ සීමාවක් තියෙනවා. අර එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව ජනාධිපති කරා මුස්ලිම් විරෝධියක් ડોક્ટર ශාෆි වදසත්කම් අර ඒ මහුලක් ඉන්නවා. ඊට පස්සේ මේ ජනතා විමුක්ති පෙරමුණේ අනිකර වෛරය ක්‍රෝධය ඇති කරා. මේ හැමදාම වැරදි තීන්දුව අරගෙන රට ඉදිරියට යන්නේ වද නැද්ද කියන එක පිළිබඳව නැවතත් සාකච්ඡා කරනවා. ඒකින්ද කරුණාකරලා මේ රටේ ජනතාවගෙන් උත් අපි ඉල්ලීමක් කරනවා. දැන් නම් රැවුණා ඇති. ඒකින්ද නිවැරදි තීන්දුව ගන්න. දැන් මේ පක්ෂ දේශපාලන මිනිස්සුන්ට එපා වෙලානේ තියෙන්නේ. දැන් හැම කණ්ඩායම් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා ආණ්ඩු කරපු දැන් මේ ආණ්ඩුවත් දැන් ජනතාවට යන්නේ ඒවල් නිසා මේ වගේ. දැන් ඔබතුමාට ඇත්තම හිතෙන්නේ නැත් මේ පක්ෂ දේශපාලනයෙන් එහාට ගියපු දේශපාලනයක් රටේ මිනිස්සු ඉල්ලනවා අපි එතෙන්ට මේ එළ ගැහෙන්න ඕනේ කියන කාරණාව හිතෙන්නේ නැත්. තවත් මේ පක්ෂවල එළිලා ඉන්නේ. අපි සමගි ජන බලවේගය ප්‍රධාන පක්ෂයක් හැටියට ප්‍රධාන පක්ෂයක් එකට වැඩ කරන්න පුළුවන් වෙනත් දේශපාලන බලවේග ඒ වගේම සිවිල් සංවිධානයේ සියල්ලම අපි එකතු කරගන්න. ඉදිරියේදී අපි ජාතික මැතිවරණයකදී දේශපාලන පක්ෂ පාට ભેදයෙන් තොරව එකතු වෙන්න පුළුවන් එකම කණ්ඩායම